ඔබ දන්නවද දෙයක්? මේ ලෝකයේ හැම කෙනෙක්ම මේ යක්ෂයාට වහල්ලු වෙලා ඉන්නේ. මේ යක්ෂයාගේ කැමැත්ත මේ කරන. හැම කෙනෙක්ම යක්ෂයාට ඕන දේවල් කරනවා. යක්ෂයාට වහල්ලු වෙලා. යක්ෂයාගේ අනපනත් වලට කීකරු වෙලා. මේ දෙවියන් වහන්සේට අකීකරු වෙලා ඉන්නේ. සෑම කෙනෙක්ම මේ යක්ෂයාගේ අතට අහු වෙලා යක්ෂයාට ඕන දේවල් කරනවා. ඔබ දන්නවද? ඒ වගේ මේ ලෝකේ ජීවමාන දෙවි කෙනෙක් ඉන්න ඔබ හොයන්නේ නැහැ. ඔබට ඔබගේ අම්මලා තාත්තලා කියලා දීලා ඇති අර කොල්ලෝ කියලා දීලා ඇති ඔබට පේන්න දෙවි කෙනෙක් ඉන්න ඕනේ. එහෙම නෙමෙයි. මේ යක්ෂයා කැමති නැහැ. මේ ජීවමාන දෙවියන් වහන්සේ ඔබ හඳුනා ගන්නවට. මේ ජීවමාන දෙවියන් වහන්සේ දකින්නවට මේ යක්ෂයා කැමති නැහැ. යක්ෂයා කැමති තැන් වලට හරිනවා. යක්ෂයා කියනවා නෑ ඒව බොරු. අතන දෙවි කෙනෙක් ඉන්නවා මෙතන දෙවි කෙනෙක් ඉන්නවා. මේ යක්ෂයාට ඔබව අල්ලගන්න ලේසියි. මේ ජීවමාන දෙවියන් වහන්සේ ගාවට ගියොත් මේ යක්ෂයාට බෑ ඔබ අල්ලගන්න. මේ ජීවමාන දෙවියන් වහන්සේට විතරයි පුළුවන් ඔබ රෝගයෙන් නිදහස් කරන්න, බන්ධන වලින් නිදහස් කරන්න, කොඩිවින වලින් නිදහස් කරන්න, ඒ සියලුම යක්ෂ බලවේග වලින් නිදහස් කරන්න පුළුවන් එකම කෙනා මේ ජීවමාන දෙවියන් වහන්සේ පමණයි. වෙන මේ ලෝකේ ඔබව නිදහස් කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔබගේ රෝගය සුව කරන්න පුළුවන් කෙනෙක් නැහැ. ඔබගේ ප්‍රශ්න වලින් ඔබව නිදහස් කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඔබගේ කරදර වලින් ඔබව නිදහස් කරන්න පුළුවන් මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. ඔබ කියන්න පුළුවන්. ඔබ අතන්ට ගිහිල්ලා කියන්න පුළුවන්. ඔබගේ දුක කියන්න පුළුවන්. අඬලා කියන්න පුළුවන්. ඔබ ඉටිපන්දම් පත්තු කරන්න පුළුවන්. ඔබ නොයෙකුත් පඳුරු දෙන්න පුළුවන්. නොයෙකුත් දේවල් පුද පූජා කරන්න පුළුවන්. ඔබ මොන දේ කෙරුවත් ඔබ කුමන දෙයක් කරගෙන හිටියත් ඔබ කියන දේ ඒකට ඇහෙන්නෙත් නැහැ. ඔබ කතා කරන දේ ඇහෙන්නෙත් නැහැ. ඔබ බලන්නත් බෑ. මොකද ඇස් තිබුණාට බලන්න බෑ. කන් තිබුණාට ඇහෙන්නේ නැහැ. කකුල් දෙකුණට ඇවිදගෙන යන්න බෑ. ඒක තව කෙනෙකුගේ නිර්මාණයක්. තව කෙනෙකුගේ නිර්මාණයක් නිසා ඒ යක්ෂයා ඔබව එක එක නිර්මාණවලට අරිනවා මිස ජීවමාන දෙවියන් වහන්සේ වෙතට ඔබව අරින්නේ නැහැ. යක්ෂයා කැමති නැහැ. ඔබ දෙවියන් වහන්සේ ගාවට ජීවමාන දෙවියන් වහන්සේ ගාවට ගියොත් පමණයි ඔබ මුළුමනින්ම නිදහස් වෙන්නේ. ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ. යක්ෂයා කැමති නැහැ මනුස්සය ප්‍රශ්න වලින් නිදහස් වෙලා ජීවත් වෙනවා නම්, රෝග නැතුව ජීවත් වෙනවා නම්, කරදර නැතුව ජීවත් වෙනවා නම් යක්ෂයා කැමතිම නැහැ. යක්ෂයා නිතරම උත්සාහ කරන්නේ ඔබට ප්‍රශ්න ගේන්න, කරදර ගේන්න, ඔබව කියන්න පුළුවන් ඔබට කවුරු හරි හුණියම් කරලා තියෙනවා කියලා. ඒතකොට ඔබ කොහෙද යන්න යන්නේ? ඔබ නැවතත් යන්න යන්නේ යක්ෂයෙක් ගාවටම තමයි. යක්ෂයා කියනවා අතන්ට යන්න, මෙතනට යන්න, අර කට්ටන්ඩිය ගාවට යන්න, මෙතනට යන්න. ඔබගේ තියෙන දේපල, ඔබගේ තියෙන වස්තු ඔක්කොම විනාශ වෙනවා. ඒ වගේ තැන් වලට ගියාම මේක තමයි යක්ෂයාගේ එකම බලාපොරොත්තුව. ඔබ මේ ජීවමාන දෙවියන් වහන්සේ හොයන්න, සහෝදර සහෝදරියනේ හොයන්න, හොයලා බලන්න ඔබ මොන ආගමක හිටියත් වැඩක් නැහැ. ඔබ කුමන ආගමක හිටියත් දෙවියන් වහන්සේ රාතාලම දෙවියන් වහන්සේ කිව්වේ මම ආවේ නැති වෙච්ච බැටළුව හොයාගෙන. මම මේ පොළවට ආවේ පෞකාරයට කමාව දෙන්න, පෞකාරයව මුදවන්න, පාපයෙන් මුදවන්න, ශාපයෙන් මුදවන්න, අයිතිකමෙන් මුදවන්න, අපරාධ වලින් මුදවන්න. ඒ ජේසුස් වහන්සේ මේ පොළවට ආවා. හොයලා බලන්න. උන්වහන්සේ හම්බෙනවා. ඔබ කියලා දෙන්න. ඔබට තව මේ දෙවියන් වහන්සේ දැනගන්න අවශ්‍ය නම්, තව වැඩිදුර යමක් දෙවියන් වහන්සේ ගැන දැනගන්න අවශ්‍ය නම් ඔබ කතා කරන්න මට. ඔබ කතා කරන්න 076යි 30 63 615. මගේ දුරකථන ඕනම ආගමක් සම්බන්ධව මට කතා කරන්න. මේ වීඩියෝ එක බලන ඔබ ලොකු ආශිර්වාදයක් මේක. මේ දේව වචනය, දෙවියන් වහන්සේගේ වචනය ඔබ අහුම්කම් දෙනවා කියන්නේ ඔබට ලොකු ආශිර්වාදයක්. ඔබ කතා කරන්න ඕනම වෙලාවක කතා කරන්න 076යි 30 63යි 615 මගේ දුරකථනය ඕනම වෙලාවක පැය 24ම මේ දුරකථනය වැඩ දෙවියන් වහන්සේට ආශිර්වාද කරයි.